කසුන් කියන්නේ පොඩි ගරාජ් එකක් කරන අහිංසක කොල්ලෙක්. එයාගේ ලෝකයේ මුනේ නිපුණි. දවසක් කසුන් අමාරුවෙන් සල්ලි එකතු කරලා නිපුණට පොඩි රත්තරන් මුද්දක් ගෙනාවා. මැනික තව ටික කාලෙකින් පොඩි ගේ කෑල්ලක් හදාගෙන බඳෙමු කියලා කසුන් කිව්වා. ඒත් මාසෙකට පස්සේ නිපුණි වෙනස් වුණා. එයාට සල්ලි තියෙන ව්‍යාපාරිකයෙක්ගෙන් යෝජනාවක් ආවා. කසුන් එක්ක ගියොත් හැමදාම බස් එකේ, අරයා එක්ක ගියොත් කාර් එකේ රජිනක් වගේ ඉන්න පුළුවන් කියලා හිතපු නිපුණි කසුන්ගේ මුද්ද ආපහු දුන්නා. "සෝරි කසුන්, ආදරේ විතරක් මදි ජීවත් වෙන්න" කියලා එයා යන්න ගියා. කසුන් හිස් අතින් බලාගෙන හිටියා. අවුරුදු 5ක් ගියා. දවසක් කසුන් එයාගේ නෝනයි පොඩි දරුවයි එක්ක ස්කූටර් එකේ අයිස්ක්‍රීම් කකා hina වෙවි ඉද්දි එතෙන්ට ලොකු කාර් එකක් ඇවිත් නතර කළා. ඒකේ වීදුරුව පාත් වුණා. ඒකේ හිටියේ නිපුණි. නිපුණි ගොඩක් ලස්සනට ඇඳලා රත්තරන් බොළු දාගෙන හිටියා. ඒත් එයාගේ මූණේ හිනාවක් නැහැ. එයාගේ මහත්තයා ෆෝන් එකෙන් කාටදෝ බනිනවා. නිපුණි දිහා බලන්නෙවත් නැහැ. නිපුණි දැක්කා කසුන් එයාගේ පවුල එක්ක ඉන්න සතුට. ඒ වෙලාවේ නිපුණිට තේරුණා Taman තෝරාගත්තේ සැපවත් නිරයක් බව. එයාගේ ඇස් වලින් කඳුළු පැන්නා. වීදුරුව ආයෙත් උඩට ගියා. නිපුණියේ රත්තරන් කූඩුව ඇතුලේ ආයෙත් තනි වුණා. සල්ලි වලට සැප ගන්න පුළුවන්. ඒත් සැනසීම ගන්න බෑ. ඔයාද ඔයාගේ කොල්ලගේ බයික් එකට පොඩි රස්සාවකට hina වෙලා ලොකු කාර් එකක් පස්සේ යනවා නම් පරිස්සම් වෙන්න. ඒ කාර් එක ඇතුලේ AC තිබුණාට හිත නිවන ආදරේ නැති වෙන්න පුළුවන්. කසුන්ලා වගේ කොල්ලෝ දියුණු වෙන්නේ හිමින්. ඒත් එයාලා එක්ක හදන ජීවිතේ ආදරේ පිරීලා. නිපුණි වගේ රත්තරන් කූඩුවක පසුතැවෙනවට වඩා දුක සැප බෙදාගෙන අවංක මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක 1000කින් සම්පතක්. මොකද ජීවිතේ වටිනාම දේ බැංකු පොතේ ඉලක්කම් නෙවෙයි. හිතේ තියෙන සැනසීමයි.